වසන්ත ඍතුවේ එක උදෑසනක ලස්සන පුංචි කුරුල්ලෙක් අත්තක් උඩට වෙලා ඉර එළිය විඳ විඳ ඉන්නවා. මේ අතරේ කුරුල්ලා දකිනවා මලින් මලට යමින් පැණි එකතු කරලා වදයක් බඳින්න හදන මේ මැසි රංචුවක්. කුරුල්ලා ටිකක් දවල් වෙනකන් මේ දිහා බලන් ඉන්නවා. මේ මැස්සෝ නොනවත්වම පැණි එකතු කර කර මහන්සි වෙලා වදේ බඳිනවා. ආපහු හැන්දෑවේ ඇවිත් බලනකොටත් කුරුල්ලා දකිනවා මේ මැස්සෝ නොනවත්වම වැඩ කියලා. ඒ සැරේ මේ කුරුල්ලා එක මීමැස්සෙක්ට කතා කරලා අහනවා යාළුවේ දවස පුරාම මලින් මලට ගිහින් රන්වන් පැණි එකතු කරලා හැමෝම වෙහෙසිලා ලස්සන මේ වදයක් බඳිනවා. හැබැයි වදේ හදලා පැණි පුරවල ඉවර වුණාම කොහේ හරි ඉන්න මිනිහෙක් ඇවිත් ඒ ඔක්කොම අරන් යනවා. ඔබට ඒ ගැන දුක නැද්ද? කාටවත් ඒ ගැන තරහ යන්නේ නැද්ද? ඒ වෙලාවේ මීමැස්සා කුරුල්ලාට උත්තර දෙනවා. මිනිස්සු ඇවිත් මේ වදේ කඩන් යනවා තමයි. ඒත් ඇයි දුක් වෙන්න ඕනි? මිනිස්සුන්ට ඇවිත් වදේ කඩාගෙන යන්න පුළුවන්. හැබැයි ඔවුන්ට මල් පැණි එකතු කරලා මේ වගේ ලස්සන වදයක් බඳින්නත් බෑ. එහෙම වදයක් බඳින අපේ දැනුමවත් හැකියාවවත් අරන් යන්න කවදාවත් බෑ. ඒ නිසා මේ වදය කඩාගෙන ගියොත් හෙට අපි තවත් වදයක් බඳින්න පුළුවන්. ඒකත් අරන් ගියොත් ආයෙත් වදයක් බඳිනවා කියලා සිනාසෙමින් උත්තර දීලා මීමැස්ස ආයෙත් පැණි එකතු කරන්න එතනින් පිටත් වෙලා යනවා. කතාව අහන් හිටපු කුරුල්ලා ටිකක් වෙලා කල්පනා කරලා තේරුම් ගන්නවා තමන් හදන දෙයක් කෙනෙක්ට ගන්න පුළුවන් වුණත් හදන ක්‍රමය කාටවත් කවදාවත් ගන්න බෑ. මීමැස්සෝ කවදාවත් අතාරින්නේ නැත්තේ ක්‍රමය වුන් ගාව හැමදාම තියෙන නිසා කියලා. කතාවේ පණිවිඩය හරිම සරලයි. හොඳට තේරුම් ගන්න ඔයත් මොනා හරි හැකියාවක් හදාගන්න. නිතරම දෙයක් ඉගෙන ගන්න මහන්සි වෙන්න. ඒ දේ ප්‍රගුණ කරන්න. ඒකට කවදාවත් වයස, වත්කම, තත්වය, වගකීම් බාධාවක් කරගන්න එපා. ඔයාගේ හැකියාව ඔයාව අනිත් අය අතර විශේෂ කෙනෙක්, දක්ෂ කෙනෙක්, වටිනා කෙනෙක් කරાવી. ඔබව ඉහළටම ගෙනියාවි. මතක තියාගන්න ඉගෙනීම තමයි මිනිසුන්ට පියාඹන්න උනත් ශක්තිය දෙන්නේ. ඒ නිසා ඔයත් ඉගෙන ගන්න.